ආයුබෝවන් හංසි ඩයරි YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. බලමුද අද අපේ ගෙදර ලන්ච් එක හැදුනේ කොහොමද කියලා. අද මම හදාගත්තේ වට්ටක්කා මාළු ගොටුකොළ. තව තනියට පපඩම් ටිකකුත් බැදගත්තා. රතු බත් තමයි උයාගත්තේ. මුලින්ම මම මාළු එක තමයි හදාගන්නේ. මාළු ටික හොඳට සෝදලා භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මම ඒකට රම්පේ කරපිංචා, ඒ වගේම ගොරකා, ගම්බිරිස්, කුරුඳු පොතු හොඳට අඹරලා හදාගත්ත මිශ්‍රණයකුත් එකතු කරනවා. ඊට පස්සේ ඒකටම බෙදපු මිරිස් කුඩු ටිකකුයි ලුණුයිත් එකතු කරගන්නවා. මේ දේවල් සේරම එකතු කරගත්තට පස්සේ වතුරත් එකතු කරලා හොඳට මාළු එක හදාගන්න තමයි තියෙන්නේ. ඒ අතරේ මම වට්ටක්කා එක කිරට හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. වට්ටක්කා ටික මේ විදිහට පොඩියට කපලා භාජනයට දාලා ඒකට මම එකතු කරනවා රම්පේ, කරපිංචා, රතු ලූණු, සුදු ලූණු, අමු මිරිස්, ඒ වගේම කුරුඳු පොතු කෑල්ලක්. මේ දේවල් ටික එකතු කරාට පස්සේ මම 3-5 මිරිස්, කහ කුඩු, අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරලා පොල් කිරිත් එකතු කරගන්නවා. පොල් කිරි එකතු කරගන්නකොට මම දිය කිරි සහ මිටි කිරි කියන දෙකම එකට තමයි එකතු කරලා හදාගන්නේ. මේ විදිහට එකතු කරලා වට්ටක්කා එකත් හදාගන්නවා. ඒ අතරේදී මම ගොටුකොළ ටිකක් හීනියට කපලා ගත්තා. මම දැන් ගොටුකොළ එකට පොල්, රතු ලූණු, උම්බල කඩ එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට රස අනුව ලුණු එකතු කරනවා. දෙහි ඇඹුල් ටිකකුත් එකතු කරනවා. මේ දේවල් ටික සේරම එකතු කරලා හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. දැන් අපේ ගොටුකොළ සම්බෝල එකත් ලෑස්ති. එහෙනම් දැන් කෑම ටිකේ රස බලන්න තමයි තියෙන්නේ.